සුබ දවසක් හැමෝටම. මම ප්‍රසාද් ශ්‍රීමාල්. අද PSR Academy එකේ අපේ JavaScript lessons වලින් මම අරගෙන ආවේ ප්‍රධාන වශයෙන් ඔයගොල්ලන්ට JavaScript application එකක් හදද්දී වැදගත් වෙන keywords කීපයක් හඳුන්වලා දෙන්න. මෙතනදී මම බලාපොරොත්තු වෙනවා මේ keywords ටික විශේෂයෙන්ම this කියන keyword එක, ඊළඟට new කියන keyword එක, ඊළඟට type of කියන keyword එක සහ instance of කියන keyword එක. ඔය keywords හතර ගැන ප්‍රධාන වශයෙන් ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්න සහ ඒවා use වෙන වෙලාවල් මොනවද කියලා කියන්න. අපි මුලින්ම බලමු this keyword එක මොකද්ද වෙන්නේ කියලා. දැන් මේක ගැන මට මතකයි class JavaScript classes වීඩියෝ එකේදී අපි කරා. නමුත් ඒක ගැන ආපහු සැරයක් මම මතක් කරලා දෙන්නම්. දැන් ඔයගොල්ලෝ class එකක් create කරොත් එහෙම class person කියලා අපි ගමු. මේකෙදි ඔයගොල්ලන්ට පුළුවන් construct එකක් create කරගන්න. අපි මේ classes වීඩියෝ එකේදී මේක කරා. construct එකේදී ඔයගොල්ලන්ට පුළුවන් මේ person එකට parameters ගන්න. මම name කියලා එක parameter එකක් ගන්නම්. දැන් මේ name එක එන්නේ කොහෙන් හරි එළියෙන් මේ person කියන object එක call කරාම නැත්නම් මේ class එක කොහේ හරි call කරාම මේක object යන්නේ මේ person කියන class එක call කරාම කොහෙදී හරි ඔයාලට පුළුවන් ඒ parameter එකට argument එකක් ගන්න ඒ තැනින්. ඒක තමයි මේ name කියලා කියන්නේ. ඒතර මේ name කියන එක පිටින් එන එකක්. ඒක පුළුවන් ඔයාලට මේ class එක ඇතුළට දාගන්න. ඒක ඇතුලේ අලුත් name කියලා attribute එකක් create කරලා property එකක් create කරලා. ඒක ඔයාලට create කරගන්න පුළුවන් නිකම්ම name කියලා නෙමෙයි this.name කියලා. ඒතර මේ this කියන එකෙන් එයා මේ person කියන class එක අඳුර ගන්නවා. ඒතර ඒ person කියන class එක ඇතුලේ තමයි මේ name එක attach කරන්නේ. this.name කියන්නේ මේ person කියන class එකේ property එකක් name කියලා. මේ name කියන්නේ අපිට මේ පිටින් එන name එක. හරි. මේක ඇතුලේ තව අපි function එකකුත් හදාගමු. show name කියලා. ඒ function එකෙන් අපිට පුළුවන් console log එකක් ගහන්න name එක. හරි. දැන් මම එළියෙන් හදාගත්තොත් මෙන්න මෙහෙම constant එකක් මට මේ class එක use කරලා object එකක් හදාගන්න ඕනේ කියලා හිතුනොත් එහෙම මම ඒක හදාගන්නවා මෙහෙම. හිතන්න user මම මේ user එකට object එකක් හදාගන්නවා මේ class එක use කරලා. එහෙනම් කොහොමද කරන්නේ? new person කියන class එක mention කරනවා. එයා name කියලා parameter එකක් බලාපොරොත්තු වෙනවා. ඒ parameter මම argument එකක් දෙනවා string එකක් විදිහට ප්‍රසාද් කියලා. දැන් ඔන්න මම console log එකකින් මේ user log කරගත්තොත් අපිට මොකක්ද දෙන්නේ? ඒ user object එක එනවා මෙන්න. user object එක ඇත්තටම person කෙනෙක්. මොකද මම person කෙනෙක් හදාගත්තේ. එයාගේ ඇතුලේ දැනට object එකක් විදිහට property එකක් විදිහට තියෙන name එක විතරයි. ඔන්න name එක එනවා. ඒතර මේක ඇත්තටම object එකක්. හරි. එතකොට මේ this කියන keyword එකේදී වෙන්නේ මම නැවතත් කියන වගේ මේක අපි class video එකේදී ගොඩක් විස්තර කරගත්තා. මේ this keyword එකේදී වෙන්නේ එයාගේ immediate parent. දැන් මේකේදී නම් එයාගේ immediate parent person කියන instance එකට call කරන එක. එයාව refer කරන එක. ඒතර මේ this කියන එක represent කරන්නේ මේ person මේක වෙනස් වෙනවා සාමාන්‍යයෙන් මේ classes වගේ options වලදී නැතුව මේක arrow function එකක් වගේ තැනකදී this කියන එක use කරොත් ඒකෙදි හැමතිස්සෙම වෙන්නේ ඒ arrow function එක call කරන parent ගොඩක් වෙලාවට window කියන object එක refer කරන එක. නමුත් ඒ ගැන වැඩි විස්තරයක් අපි කතා කරා class video එකේදී. හරි. this කියන object එකට this කියන keyword එකට අමතරව මෙතන මම කතා කරන්න හිටපු ඊළඟ keyword එකත් මෙතනින්ම අපිට ගත්ත හැකි මේ new කියන keyword එක. new එකෙන් වෙන්නේ ඔයාගේ create කරන variable එකකට මොකක් හරි instance එකක් හදලා දෙන එක. අලුත් instance එකක් හදලා දෙන එක මොකක් හරි class එකකින්. එතකොට මේක තමයි class එක. person කියන class එක. ඒ class එක use කරලා එකෙන් අලුත් instance එකක් හදලා දෙනවා. එකෙන් අලුත් block එකක් හදලා දෙනවා. මේ user පාවිච්චි කරන්න. ඒතර මේ new keyword එකෙන් new keyword එක පාවිච්චි කරන්න ඕල හැමතිස්සෙම මොකක් හරි class එකක අලුත් instance එකක් create කරගන්න. ඒක ඔයාලට පුළුවන් මේ වගේ variable එකකට assign කරගන්න. අලුත් instance එකක් අලුත් copy එකක් හදා ගන්නවා. මේ block එකෙන් අලුත් copy එකක්. මේ block එකෙන් තව copy එකක්. ඒකෙම තව copy එකක්. කොහොමම copies එහෙම නැත්නම් instances හදා ගන්න පුළුවන් new කියන keyword එකෙන්. හරි. ඊළඟට අපි බලුවොත් එහෙම type of කියන එක. මම මේ console log එකෙන් මට පුළුවන් ඒක බලා ගන්න. මං කිව්වොත් type of user කියලා. මේකෙදි user ගේ type එක මොකක්ද කියලා එනවා. user ගේ type එක object එකක්.
දැන් ඔයගොල්ලෝ දන්නවා මේක ඇතුලේ මේක රිටර්න් උනේ ඔබ්ජෙක්ට් එකක් කියලා ඉස්සෙල්ලා මම පෙන්නුවානේ. ඒ නිසා මේ type of කියන එකෙන් ඔයාලට පුළුවන් මේකේ මොන type එකක්ද කියලා දැනගන්න. මේක ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙනවා. ඔයගොල්ලන්ගේ programming වලදී industrial level projects වලදී ඔයාට අවස්ථා දෙකකදී ප්‍රධාන වශයෙන් එකක් තමයි ඔයාට මොකක් හරි variable එකක් ඔයා කලින් දීලා තියෙන මේ එකම variable එක programs කීපයකින් pass වෙලා එන්න. එතකොට සමහර වෙලාවට ඔයාට සිද්ධ වෙනවා program එකේ data type එක වෙනස් කරගන්න. එතකොට ඒකෙදි ඔයාට conditionally මොකක් හරි program එකක් execute කරන්න පුළුවන් මේ data එකේ type එක බලලා. ඔයා එක program එකකදී දුන්න type එක එකක්, තව program එකකදී නැත්නම් තව function එකකදී දුන්න type එක තව එකක්. ඒ දෙකෙන් කෝකද කියලා බලලා ඔයාට program එකක් execute කරගන්න පුළුවන් මේකෙන්. තවත් අවස්ථාවක් තමයි ගොඩක් වෙලාවට අපිට වෙනම සිද්ධ වෙන මේ වගේ දේවල් මේ එකම variable එක ගොඩාක් functions වලින් යනකොට අපිට sure නෑ ඇවිල්ලා තියෙන data type එක මොකක්ද කියලා. ඒ නිසා ඔයාට unsure එකක් තියෙන වෙලාවට මේ data type එක ගැන ඔයාට පුළුවන් ඔයා බලාපොරොත්තු වෙන type එකද කියලා check කරලා type of user double equals string මෙහෙම කියමු. දැන් මේකෙදි මොකද්ද වෙන්නේ? මෙතනදී අපි බලනවා මේ user ගේ type එක string එකක්ද කියලා. string එකක් විදිහටද මෙයා එන්නේ කියලා. ඔන්න ඒතර කියනවා false. එහෙම නෙමෙයි එන්නේ. අන්න ඒකෙන් අපිට දැනගන්න පුළුවන් මේකේ අපි බලාපොරොත්තු වෙන data type එකද මේ මොකක් හරි variable එකට එන්නේ කියලා. ඒකටත් type of ගොඩාක් වෙලාවට වැදගත්. තව දෙයක් තමයි මට පුළුවන් මේ මම මොනවා හරි blocks කීපයක් හදාගත්තොත් එහෙම. එහෙම නැත්නම් variables කීපයක් හදාගත්තොත් විවිධ classes පාවිච්චි කරලා මට පුළුවන් variable එකක් හදාගත්තේ මොන class එක base කරගෙනද? එහෙම නැත්නම් ඒ class එකේද කියලා හොයාගන්න. ඒකට මට කරන්න පුළුවන් මෙහෙම. මං කියනම් user instance of person. මේකෙදි ප්‍රශ්නයක් විදිහට අහන්නේ user කියන variable එක instance එකක්ද person කියන එකේ. දැන් මේක හැටියට නම් ඔව්නේ. user කියන්නේ person එකේ අලුත් instance එකක් නේ මේක true වෙන්න ඕන. මම මේට උඩින් තව හදාගත්තොත් තව const අපි කියමු old user වගේ එකක්. ඒක නිකන් string එකක් දෙමු. ඔන්න ඔහොම. දැන් මේ old user අපි check කරොත් එහෙම person එකේ instance එකක්ද කියලා ඒක වැරදි. ඒතර false. එහෙනම් ඔයාලට පුළුවන් මේ instance of කියන එකෙන් check කරගන්න ඔයාගේ මොකක් හරි variable එකක් යම්කිසි class එකක් base කරගෙනද හැදිලා තියෙන්නේ ඒකේ instance එකක්ද කියලා. ඒක වැදගත් වෙනවා. ඔයා classes කීපයක් එක්ක වැඩ කරනකොට මොන class එකෙන්ද ඒ කියන්නේ තමන් බලාපොරොත්තු වෙන class එකකින්ද variable එක හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් ඇත්තටම ඒ class එක මොකක් හරි class එකකින්ද හැදලා තියෙන්නේ නැද්ද කියලා. ඔන්න ඔය අවස්ථා දෙකට ඔයගලන්ට පාවිච්චි කරගන්න පුළුවන් instance of කියන keyword එක. ඉතින් මේ keywords ප්‍රධාන වශයෙන් අපිට වැදගත් වෙනවා industry level projects වලදී JavaScript use කරද්දී. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.